guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවුරුද්ද ඔයාට ලැබෙන්න ඕන දේවල් වගේම ඔයා බලාපොරොත්තු වෙන දේවල් ළඟා කරගන්න පුළුවන් ලස්සන අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා දකින මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක මම රෙකෝඩ් කරේ 2025 12 වෙනි මාසේ 31 වෙනිදා හරියටම රෑ 12ට. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා වෙන්න ඔන්න මෙන්න දෙනකොට තමයි මම මේක රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. ඉතින් මම මුලින්ම කරේ අවුරුද්ද ලැබෙනවත් එක්කම බුදු පහන තියලා මල් පූජා කරලා අවුරුද්දට හොඳ ආශිර්වාදයක් ලබා ගත්ත එක. ඉතින් ඔය විදිහට බුදු පහන තියලා ඉවර වෙලා මම ගණද පියන්නත් පහන තිබ්බා. අපි මේ හැම දෙයක්ම කරන්නේ අපිට අලුත් අවුරුද්ද සතුටින් පටන් ගන්න, ඒ වගේම අලුත් අවුරුද්ද පටන් ගන්න ආශිර්වාදයක් අරන් එන්න කියලානේ. ඉතින් මම මේත් එක්කම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ මේ අවුරුද්දත් ලස්සන සතුට පිරුණු සුබම අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඔන්න ඉතින් උදේම නැගිටිනකොට අපේ අම්මා රස කිරිබත් හදලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ උදේ නැගිටිනකොට අපේ ගෙදර කෑම මේසෙ හදලා තිබ්බ විදිහ. මං හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාලත් ඔයාලගේ ගෙදර අයත් එක්ක මේ අලුත් අවුරුද්ද හරිම සතුටින් පටන් ගන්න ඇති කියලා. ඒ වගේම ඔයාලටත් ඔයාලගේ ගෙදර අයටත් සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කියලා මං ආයෙමත් ප්‍රාර්ථනා කරනවා. මේ ඉන්නේ අලුත් අවුරුද්ද පටන් ගත්ත අපේ ටොටෝ. අපේ ටොටෝ මේ දවස් දෙක තුනේම ගෙදර ඉන්නේ නැතුව ඔය ඊයේ තමයි ගෙදර ආවේ. ගෙදර ඇවිල්ලා දැන් ඉතින් අද හොඳට කාලා නිදාගෙන ඉන්නවා. ඉතින් හවසලා පොඩ්ඩක් කඩේට ගියා. මොකද මට ඕන දේ පඩු වගේ තිබුණා ගන්න. මට ඕලෙලා තිබ්බා මයි කාමරයට ගන්න මේ වගේ පොත් තියන්න පුළුවන් රැක් එකකුයි මගේ ඇඳ එහා පැත්තෙන් තියන චූටි ටේබල් එකකුයි. හැබැයි මං හොයපු જાති එකක් තිබුණ නැහැ. මේ කඩේ විතර ඇරලා තිබුණේ. අද පළවෙනිදා ඉඳලා ගොඩක් කඩ වහලා තිබුණේ. ඉතින් ඒ කඩේටත් ගිහිල්ලා මට ගන්න ඕන තියෙන පොර ටිකකුත් අරගෙන අපි හැමෝම ගෙදර ආවා. මට ලොකු උමනාවක් තිබුණා මගේ කාමරේ මුලින් ඉඳන් හදාගන්න. ඉතින් ගිය අවුරුද්දේ තමයි මම කරන්න හිතාගෙන හිටියේ. හැබැයි ගිය අවුරුද්දේ තිබ්බ වැඩත් එක්ක ඒ වැඩේ පොඩ්ඩක් පස්සට ගියා. ඉතින් මං හිතුවා මේ මාසේ එහෙම නැත්නම් මේ අවුරුද්දේ පළවෙනි මාසේ, ඒ කියන්නේ ජනවාරි මාසේ ඉවර වෙනකොට අනිවාර්යෙන් මට ඕන විදිහට මගේ කාමරේ හදාගන්න ඕන කියලා. දැන් මේ හදන්නේ අපේ අක්කගේ යාළුවෙක් ගෙදර යන්න. ඔයාලා මේ අවුරුද්ද පටන් ගත්තේ කොහොමද? ඔයාලගේ අද දවස ගෙවුනේ කොහොමද? ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා දවස ඔයාලගේ කොයි විදිහටද ගත වුනේ කියලා මටත් කියන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් 2026 පළවෙනි දවස් ටිකේම මට ඔයාලට බ්ලොග් එකක් ගේන්න විදියක් නැහැ. මොකද පොඩි වැඩ වගේක් තියෙනවා. ඒක නිසා මං හිතන්නේ මට වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට මම ඔයාලට අරන් එන්න බලාපොරොත්තු ඉන්නවා 2026 මම හදාගත්ත අලුත් පුරුදු මොනවද කියලා. ඒ වීඩියෝ එකත් අරන් එන්න මම ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා. ඉතින් හවස් වරුවේ මට ක්ලාස් එකක් තිබ්බ හින්දා මට බැරි වුණා වීඩියෝ එක කරන්න. ඉතින් මගේ ඊය ප්ලෑන් එකේ අද දවසට ඕනේ කරන දේවල් ටික මම මාක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒත් එක්කම ජනවාරි මාසයේ වැඩ ටික පටන් ගන්න ඕන දේවල් ටික මේත් එක්කම කම්ප්ලීට් කරලා ඉවර කරා.
මං හිතනවා ඔයාලා හැමෝම මේ අවුරුද්ද සතුටින් ලස්සනට පටන් ගන්න ඇති කියලා. ඒ වගේම මේ අවුරුද්දේ ඉස්සරහා වැඩ ටික කරගන්න ඔයාලට පුළුවන් වෙන්න කියලා හදවතින් මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට ඕන විදිහට, ඔයාලට අවශ්‍ය විදිහට ලස්සන වෙන්න, ඔයාලට ඕන කරන දේවල් ලබා ගන්න පුළුවන් ලස්සන අවුරුද්දක් වෙන්න කියලා මං ආයෙමත් ප්‍රාර්ථනා කරනවා. මේ තියෙන්නේ මම මේ අවුරුද්දේ මගේ ජර්නල් එකට ගත්ත පොත. ඒක හරිම ලස්සනයි. මේක මට හම්බෙච්ච gift එකක්. ඉතින් මං හිතුවා මේක මගේ ජර්නල් එක කරන්න ඕන කියලා. ජර්නල් එක නිකන් හරියට මගේ ඩයරි එක වගේ. ඉතින් අද දවසේ කොහොමද ගෙවුනේ? අද දවස් මං කොහොමද සතුටින් ගත කරේ කියලා ඔක්කොම මම ලිව්වා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්නද කියලා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.